හරි ඉතින් කොහොඳ කට්ටියටම අදත් අලුත් වීඩියෝ එකකින් ආවේ. අද අපිට තියෙනවා තව ටෙස්ටර් එකක්. මම කලින් ඔයාලට වීඩියෝ එකේ ගෙනාවා ESR ටෙස්ටර් එක වීඩියෝ එකක්. ඉතින් මේ ඇත්තටම මේක ලිතියම් අයන් බැටරිස් චෙක් කරන ටෙස්ටර් එක. හරිද? ඉතින් මම මේ දවස්වල ගොඩක්ම කරන්නේ බැටරි පැක්ස් තමයි ගොඩක් වෙලාවට රිපෙයාර් වලට කරන්නේ. ඉතින් මට අත්‍යවශ්‍ය වෙන ටෙස්ටර් එකක් මේක. ඔයාලා බැටරි පැක් රිපෙයාර් කරන කෙනෙක් නම් මේක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් බලමු මේකේ ටෙස්ටර් එක දැන් තමයි මේක මට හම්බ වුණේ. ඉතින් බලමු මේක ඇතුලේ තියෙන පැක් එක මම මේක විස්තර සම්පූර්ණයෙන් ඔයාලට කියන්න. බලමු ඔයාලට මේ බැටරි පැක්ස් රිපෙයාර් කරන වීඩියෝ ඕන නම් කියන්න මම දාන්න. මේක මම හිතන්නේ මේකට එන පවුච් එක මේක ලිඩ් එකක් තියෙනවා. හරි මේ ටික අපි වෙනම බලමු. මම ඉස්සෙල්ලා පැක් එකේ මොනවද එන්නේ කියලා බලමු. හරි ඉතින් ඔයාලා හැමෝම දන්න ෆ්‍රෙනිසි කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි මම මේක ඕඩර් කරේ. මේකේ මොඩල් නම්බර එක HRM 10. මේ ෆිනික්ස් බ්‍රෑන්ඩ් එක ඇත්තටම මේ හොඳයි. මමත් කීපයක් මෙයාලගේ ටූල්ස් පාවිච්චි කරලා තියෙනවා. බලමු අපි මුලින්ම හරි මේක ඕපන් කරන්න කලින් බලමු මේකට ඇවිත් තියෙන මොනවද කියලා. අපිට එක්ස්ට්‍රා ඇවිල්ලා තියෙන මොනවද කියලා බලමු. හරි මේ තියෙන්නේ අපිට හම්බෙලා තියෙන ලීඩ්ස්. මේ තියෙන්නේ මේක එක ලිඩ් එකක්. සාමාන්‍යයෙන් මේ බොක්ස් එක ඇතුළේ මම හිතන්නේ තව ලිඩ් එකක් තියෙනවා. මම මේ දෙක එක්ස්ට්‍රා ගත්තේ මොකද මේ දෙක ලේසි අපිට වැඩ කරගන්න ගියාම. මෙන්න මේ වගේ 4 pin කනෙක්ටර් එකක් මේ පැත්තේ තියෙන්නේ. අනිත් පැත්තේ මෙන්න මේ වගේ මෙන්න මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ලිඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේක පින්න යටට ගිහිල්ලා තියෙන්නේ. මේ දෙකම ඇත්තටම මේක සමාන්තරව තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ වෙන් විදිහට මේ දෙක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මොකද බැටරියට මේක තිබ්බම හරියට මේ කනෙක්ට් වෙනවා. ඉතින් මෙන්න මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි අපි ඒක පස්සේ බලමු. මට එහෙම වුණොත් මේක රිටර්න් කරන්න වෙනවා. හරි අපි ඒක බලමු. මෙහෙම කනෙක්ටර් එකක් හම්බ වෙනවා. දැන් හරි වගේ. පොඩි මොකක් හරි එකක් තියෙන්නේ ඒකේ. හරි අපි ඒක බලමු. මෙන්න මේ විදිහ කනෙක්ටර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මම මේ පවුච් එක පැත්තකින් තියාගන්න. මේක මේ ඇටැච්මන්ට් එක එන්නේ මේකෙත් ඔයාලට පේනවා පින් 4ක කනෙක්ටර් එකක් තියෙන්නේ. ඉතින් පින් 4ක කනෙක්ටර් එකක් මේකෙත් අපිට ලිතියම් අයන් බැටරි එක සහ මම හිතන්නේ ලිතියම් පොලිම බලන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ හරියටම. මම හිතන්නේ පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දන්න ලිතියම් අයන් සෙල් එකක් එන්නේ මෙන්න මේ වගේ දුරක. ඉතින් මේකට ලිතියම් අයන් සෙල් එක දාන්න තියෙනවා. අපි ඒක ටෙස්ට් කරලා බලමු ඉස්සරහට. මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකේ අපිට කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා. මෙතනත් පේනවා ඔයාලට දැන් මේකේ තිබ්බේ මෙන්න මේ වගේ මේවා දෙකක්නේ. ලිඩ් දෙකක්නේ. එතකොට මේකෙත් ඒ වගේ තියෙන. දැන් තනි එකක් වගේ තිබ්බට මෙන්න මේක එක පොයින්ට් එකක් විදියට ගන්න මේ තව එකක්. එතකොට මේකට බැටරි එක තිබ්බම මේක මේ පිටිපස්සට ගිහිල්ලා
මේ දෙකම කනෙක්ට් වෙනවා. එහෙම තමයි වෙන්නේ. මේ පැත්තෙත් ඒ වගේ තියෙන්නේ. ඒ කියන්නේ හතරක් තියෙනවා මේකේ. පින් හතර එන්නේ මෙතන තියෙන එකයි මේ පොඩි පින් එකයි මේකත් මෙහෙම ඇතුළට එන්න මෙහෙම යනවා. හරි. ඒ විදිහට තමයි ඇටැච්මන්ට් එක තියෙන්නේ. අපි දැන් ඕපන් කරගමු අපේ ටෙස්ටර් එක. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඒකේ මේ ESR ටෙස්ටර් එකක් මම ගත්තා. අන්න ඒකේ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඉතින් මේකටන මැනුවල් එක. මැනුවල් එකේ මැනුවල් එකේ අපිට කියලා තියෙනවා මෙෂරින් රේන්ජ් එක තියෙනවා. වෝල්ට් 100යි ඉතින් වෝල්ට් 100යි ඕම්ස් 200ක් වෙනකම් බලන්න පුළුවන් කියලා. ප්ලස් or මයිනස් 0.5%. මේකේ ටෙස්ට් සිග්නල් ෆ්‍රීකවන්සි එක කිලෝහර්ට්ස් 1යි. මේක ඇතුළේ තියෙන බැටරි එකේ කැපැසිටි එක තමයි මෙතන තියලා තියෙන්නේ. හරි. ඔය ටික තමයි මෙතන තියෙන්නේ. විස්තර ටික. මේක ඇත්තටම මේ ලැන්ග්වේජ් ගොඩකින් තියෙනවා. ලැන්ග්වේජ් ගොඩකින් තියෙන හින්දා මේ මැනුවල් එක ලොකුවට තිබුණාට අපිට බලන්න තියෙන්නේ පේජස් 3ක් විතර. ඒක තමයි අපිට දැනට තේරෙන ලැන්ග්වේජ් එකකට තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම ස්ටිකර් එකක් එනවා. ඒක මොකටද දන්නේ නැහැ තියෙන්නේ අතරම. බලමු තාම මේ තියෙන්නේ. මේකට එන ඇනිත් ලිඩ් එක තමයි මේ. චාර්ජින් කේබල් එක. හරි. ඉතින් මේ විදිහට තමයි මේ ලිඩ් එකත් එන්නේ. බලමු මේකත් මම ඔයාලට පෙන්නන්නම්. මම මේ ලිඩ් ඔක්කොම ටික ගෙන්න ගත්තේ මොකද මේ ඔෆර් එකක් තිබුණා AliExpress එකේ. ඒක නිසා මම මේ ලිඩ් ඔක්කොමත් එක්කම මේ ටෙස්ටර් එක ගෙන්න ගත්තේ. මේකෙත් බලන්න පොට් මේකේ 4ක් තියෙනවා. ඒ පින් 4 සෙට් වෙන්නේ මේ විදිහට මේ තියෙන්නේ. මේක මෙහෙම දිගහැරපුවම මේ එකක් දෙකක් තුන හතර. මේක තනි එකක් විදිහට නෙමෙයි. දැන් මේක ටෙස්ට් කරන්න ගියාම මේ විදිහට තියලා අපිට ටෙස්ට් කරන්න බෑ. මේක පොඩ්ඩක් මෙන්න මේ පින් 4 එන විදිහට හදලා තමයි ටෙස්ට් කරන්න වෙන්නේ. මම පෙන්නන්නම් ඒක. ඉතින් දැන් අපි බලමු මේකේ ටෙස්ටර් එක. මේකේ බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. මේ Finissi කියන බ්‍රෑන්ඩ් එක විතරක් නෙවෙයි. ඇත්තටම තව බ්‍රෑන්ඩ්ස් වගේක් තිබුණා. මම මේක ගත්තේ මොකද මේ ඔෆර් එකක් තිබුණා. අනිත් එක මම රිවිව්ස් වගේක් බැලුවා මේක හොඳයි කියලා තිබුණ නිසා. බරයි. මේක පොඩි සාමාන්‍යයෙන් පොඩි බරක් තියෙනවා මේකේ. මල්ටිමීටර් එක එන සාමාන්‍යයෙන් ඔයාලා පාවිච්චි කරලා තියෙනවද දන්නේ නැහැ යුනිට් මල්ටිමීටර් එක. අන්න ඒ වගේ සාමාන්‍යයෙන් බරක් තියෙනවා. සොලිඩ් ඇත්තට. මේකේ ප්ලාස්ටික් එකත් හොඳ නිකන් අර මේ සාමාන්‍ය ප්ලාස්ටික් එකක් නෙවෙයි හොඳ ක්වොලිටි ප්ලාස්ටික් එකක්යි තියෙන. ඉතින් අපි බලමු ඔන් කරලා. මෙතන අපිට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන් මුලින්ම. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එක එනවා. ඉතින් බලමු අපි මේක මෙනු එකට යන්න. මෙතන වෙන්න ඇති. මෙතන වෝල්ටේජ් එක ඔටෝ දාන්න පුළුවන් 1 volts 10 volts 100 volts. ඒ වගේ මෙතන වෙනස් වෙනවා. පේනවා ඇති ඔටෝ රේන්ජ් එක. ඊට පස්සේ අපි මෙතනින් පල්ලෙහාට ගිහලා අපිට ඕම්ස් ස්කේල් එක වෙනස් කරන්න පුළුවන්. ඒකෙත් ඔටෝ කියන එකට අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ
මෙනු එක මං හිතන්නේ හව් මෙනු එකට අපිට යන්න තියෙන්නේ මේ තියෙන මෙනු එකට මෙන්න මේක ප්‍රෙස් කරන් ඉන්න තියෙන. එතකොට අපිට මෙනු එකට යනවා. ඒක මේ සෝටිං මෝඩ් කියන එකට ගියාම මෙන්න මේක තමයි ඩිස්ප්ලේ එක අපේ. එතකොට මේකෙත් අපිට බලා ගන්න පුළුවන් සෙටින්ස් වගේක් මෙතන හදා ගන්න පුළුවන්. මේ තියෙන UL කියලා මේ UL කියන්නේ අපර් ලිමිට්, LL කියන්නේ ලෝවර් ලිමිට්. ඔයාලා දන්නවා ලිතියම් අයන් බැටරි එක 1850 බැටරි එක මැක්සිමම් වෝල්ටේජ් එක 6.2යි මිනිමම් අපිට දාගන්න පුළුවන් මේක මෙෂර් කරන්න ඕනේ ගාන. මේකේ ඩිෆෝල්ට් එනවා 4.5ක් කියලා. බලමු මම ඒක වෙනස් කරගන්න බැලුවොතින් හරි අපිට මේක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මේ විදිහට මම මේක 4 වෝල්ට්ස් කියලා දාන්නම්කෝ. දශම ගානක් තියන්නේ නැතුව. ඊට පස්සේ ලෝ වෝල්ටේජ් එක මම එහෙම්මම තියනවා. හරිද? එතකොට මෙතන යටින් තියෙන්නේ ඕම්ස් වැලියු එක රෙසිස්ටන්ස් එක. එතකොට මේකේ මැක්සිමම් දාලා තිනවා අපර් ලිමිට් එක විදිහට 100 මිලි ඕම්ස් මෙතන 10 මිලි ඕම්ස්. හරිද? දැන් ඩිෆෝල්ට් එහෙම තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මේ පැත්තෙන් පේනවා මේ පැත්තේ සයිඩ් එකේ තියෙනවා බැටරි එක ටෙස්ට් කරද්දී මේ රේන්ජ් එක ඇතුළතදී තිබුණ නැත්තම් ඒ කියන්නේ මේ අපි සිලෙක්ට් කරලා තියෙන රේන්ජ් එකකින් එළියට ගියොත් මෙතන පාස් ද ෆේල්ද කියලා වැටෙනවා. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. හරි ඉතින් අපි මේක චෙක් කරලා බලමු. මම ගාව ලිතියම් අයන් බැටරිස් වගේක් තියෙනවා. මම මොන ලිඩ් එකද ගන්න මේක අපි ගමුනේ. මෙතන ඒක ලේසි අපිට. එතකොට මේ බැටරි එක අතේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. හරි. හරි අපිට චෙක් කරලා බලන්න පුළුවන්. මේක ඉන්න මම ඉස්සෙල්ලා බැටරිස් කීපයක් තියෙනවා මගේ ළඟ. ටික ගන්න. හරි මං සවුත් බැටරිස් ඒ කියන්නේ මට ෂුවර් නැති බැටරිස් ටික මම මේකට දාලා තියෙන්නේ. අපි ඒ ටික අරගෙන බලමු එකින් එක මේ මෙතන අපිට පාවිච්චියට ගන්න පුළුවන් බැටරිස් තියනවාද කියලා. හරි බැටරිස් කීපයක් තියෙනවා. අපි බලමු. මම මෙතන අනිත් තියෙන ප්‍රෝබ් ටික මම මෙතනින් අයින් කරගන්නවා. මම ඔයාලට කිව්වේ මෙන්න මේ ප්‍රොබ් එක මෙන්න මේ විදිහට ක්‍රොකොඩයිල් ක්ලිප් එකක් වගේ තියෙන්නේ. අපි මේක චෙක් කරන්න ගන්නවා නම් මේකෙන් නම් අපි චෙක් කරන්නේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ ප්‍රොබ් දෙක මෙන්න මේ විදිහට ඈඩ් කරලා තමයි මේක අපිට චෙක් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩි ගැප් එකක් මෙතන තියන්න ඕනේ. නැත්තම් මේකේ රීඩින්ග්ස් හරියට එන්නේ නැහැ. ඉතින් අපිට දැන් ඒක කර කර ඉන්න කරදර නිසා අපි ඒක පැත්තක තමයි. ඒ නිසාම තමයි මම මේ ඇටැච්මන්ට් එකත් තියෙන එකම ගෙන්න ගත්තේ. මේකෙන් චෙක් කරනකොට අපි මෙන්න මේ බැටරි එක සයිඩ් එකෙන් මෙහෙම අල්ලලා සයිඩ් එක මෙන්න මේ විදිහට තියනවා. ඉතින් අපිට මේක තියෙන එක ලේසි මේ වගේ සෙල්ස් චෙක් කරන්න. හරි ඉතින් අපි බලමු මේක. මම මුලින්ම මේ බැටරි එක දාගන්න. මේක ප්ලස් මයිනස් මේ විදිහට තියෙන්නේ. බලමු පළවෙනි බැටරි එක අපි ටෙස්ට් කරගමු. හරි පේනවද ඔයාලට මෙතන ලයිට් එකක් බ්ලින්ක් වුණා කොළ පාටට. ඒ කියන්නේ මේක හොඳ බැටරි එක. ඒ කියන්නේ අපි දාලා තියෙන සෙටින්ග්ස් වල හැටියට මේක හොඳ බැටරි එක. හරිද? හොඳ තත්ත්වයේ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි මේක පැත්තකින් තියාගමු. දෙවෙනි බැටරි එක බලමු මේක. ඒකත් හොඳ බැටරි එකක් කියලා තමයි කියන්නේ. ඒක මෙහෙම දාලා තියෙන සෙටින්ග්ස් වලත් එක දැන් මම මේකේ රේන්ජ් එක වෙනස් කරොත් ඒ රේන්ජ් එක හැටියට තමයි මේකේ පෙන්නන්නේ. හරි බලමු මේක
හරි බැටරි එකේ වෝල්ටේජ් එකක්වත් මොකුත්ම පෙන්වන්නේ නැහැ. මම හිතන්නේ ඒකේ පොඩ්ඩක්වත් වෝල්ටේජ් නැතුව ඇති. මං මල්ටිමීටර එකනොත් මම මේක දිහා චෙක් කරලා බලමු. ඔව් මල්ටිමීටර එකෙත් ඒකේ වෝල්ටේජ් එකක් පෙන්වන්නේ නැහැ. මේක සවුත් බැටරි එකක්. මේකත් දාලා බලමු. මේක ඇත්තටම දාන්න දෙයක් නැහැ. මේක පාවිච්චි කරන්න බෑ. ඔයාලට පේනවා මේක සවුත් වෙලා තියෙන කමන්න අපි මේ ටෙස්ටරේ වැඩ කරනවද කියන එක කන්ෆර්ම් කරන්න ඕන නිසා දාලා බලමු. අන්න බලන්න. දැක්කනේ ඒකේ වෝල්ටේජ් එක පෙන්වන්නේ මිලි ඕම්ස් 152ක් පෙන්වනවා. ඒක ෆේල් කියලා තමයි වැටලා තියෙන්නේ. ඔයාලා දැක්ක මෙතන රතු පාට ලයිට් එක තමයි බ්ලින්ක් වෙනවනේ මං ආයෙ තියෙනවා. දැක්කනේ? හරි. එතකොට අපිට දැනට බැටරි දෙකක් අයින් කරන්න වෙනවා. බලමු මේක. හරි ඒකෙත් වෝල්ටේජ් එක පෙන්වන්නේ. මම ඒකත් මල්ටිමීටර එකෙන් ආයෙ ටෙස්ට් කරනවා. මල්ටිමීටර එකේ පෙන්වන්නෙත් නෑ වෝල්ටේජ්. මේ ඔක්කොම වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා තියෙන්නේ. බලමු මේ බැටරි එක. මේ බැටරි එක හොඳයි. ඔයාලා දැක්ක මෙතන කොළ පාට LED එක තමයි ඔන් උනේ. දැන් බලමු. ඒකෙත් පෙන්වන්නේ නෑ. මේ බැටරි එකත් මම අයින් කරනවා. ඊළඟට බලමු මේක. ඒකේ වෝල්ටේජ් එකත් එක්ක ගැටලුවක් නෑ. ඒකත් හොඳයි කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මේ බැටරි එක ඒ බැටරි එකේ දැන් ඔයාලා දැක්කද මෙතන මිලි ඕම්ස් ගාන අඩුයි. මිලි ඕම්ස් ගාන රේන්ජ් එකේ තියෙනවා. හැබැයි වෝල්ටේජ් එක බලන්න 1.5යි. දැන් අපි මෙතන කියලා තියෙනවා 3 වෝල්ට්ස් වලට වඩා අඩු වුණොත් ඒක ෆෝල්ට් එකක් විදිහට ගන්න කියලා. ෆෝල්ට් බැටරි එකක් විදිහට ගන්න කියලා. ඒක නිසා ඒක එහෙම පෙන්නනවා. දැන් මම මේක මීට බලන්න ඕනේ පස්සේ charge කරලා කොයි විදිහටද මේක පෙන්වන්නේ කියලා. මම මේක වෙනම තියාගන්නවා. බලමු. මේක හොඳ බැටරි එකක් නෙමෙයි. බලමු අපි ආයෙත් හරියට තියාගෙන. නෑ මෙතන හරියට ඒක මේ සෙට් වෙලා තිබුණේ නැහැ ඒ නිසායි. හරිද? මේ බලන්න මිලි ඕම්ස් 88ක් පෙන්වනවා 3.8. ඒක හොඳ බැටරි එකක් කියලා තමයි පෙන්වන්නේ. බලමු අපි අන්තිම බැටරි එක චෙක් කරලා. ඒක වෙන්නන්නේ නැහැ වැලියු එක. මල්ටිමීටර එකනොත් මම මේක චෙක් කරනවා. වෝල්ටේජ් එක තියෙනවද කියලා බලමු. මල්ටිමීටර එකේ වෝල්ටේජ් එක පෙන්වනවා. මල්ටිමීටර එකේ 2 වෝල්ට්ස් පෙන්වනවා. 2.1 වෝල්ට්ස්. අපි ආයෙ දාලා බලමු. පෙන්වන්නේ නැහැ. ඒකේ වෝල්ටේජ් එක පෙන්වන්නේ නැහැ. සමහරට අපේ රේන්ජ් එකේ නැති හින්දා වෙන්නත් පුළුවන්. ඒක පෙන්වන්නේ නැහැ වෝල්ටේජ් එක. දැක්කද? මට මල්ටිමීටර එකෙන් බලා ගන්න පුළුවන් ඒකේ වෝල්ටේජ් එක. ඉන්න මම ඔයාලට මල්ටිමීටර එක පෙන්වන්න. බලන්න. මෙන්න බලන්න මල්ටිමීටර එකකින් මේකේ වෝල්ටේජ් එක පෙන්නනවා. මම ප්ලස් මයිනස් හරියට තියන්නම්. මෙන්න බලන්න. මල්ටිමීටර එකේ වෝල්ටේජ් එක ඒකේ පෙන්නනවා 2.7ක්. සෝරි 2.1ක්. හැබැයි ඔයාලට පේනවද දන්නේ ඒකේ මයිනස් කියලා පෙන්නනවා. -2 කියලා. මම දන්නේ ඇයි එහෙම පෙන්වන්නේ කියලා. මේකේ ප්‍රොප් දෙක මාරු කරමු.
ඒක මට හිතාගන්න බෑ මොකද මම ප්‍රොබ් එකත් හරියට පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රොබ් එකත් හරියට පාවිච්චි කරලා හැබැයි මේ බැටරි එකේ නේම් කරලා තියෙන්නේ හරියට මේ පැත්ත මයිනස් මේ පැත්ත ප්ලස් විදිහට ඔන්න බලන්න මම මෙතන මට හිතෙන්නේ මේ බැටරි එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ධන ඍණ හරියට නැද්ද මන්ද මේ බලන්න හරියට ප්‍රොබ් දෙක තිබ්බම මල්ටිමීටර එකේ පෙන්වන්නේ මයිනස් ඒ මොකද දැන් අපි මේක පැත්ත මාරු කරලා බලමු ඒත් මේක මොකුත් වැලියු එකක් පෙන්වන්නේ නැහැ පේනවද මේක මොකක් හරි මේ බැටරි එකේ ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමවත් අපි හිතුවොත් එහෙම නිකන් හරි මේ බැටරි එක හොඳයි කියලා මල්ටිමීටර එකකින් ටෙස්ට් කරලා මොකද 2.5 තියෙන නිසා බලන්න ටෙස්ටර් එකකින් බලද්දි ඒක පෙන්වන්නේ නැහැ. එතකොට මේ බැටරි එක සවුත් වෙලා ඔන්න ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලත් බැටරි පැක්ස් රිපෙයාර් කරනවා නම් මම රෙකමන්ඩ් කරන මේ HRM 10 කියන මොඩල් නම්බර් එකේ තියෙන මේ ෆිනිස් බ්‍රෑන්ඩ් කියන එක ඇත්තටම මේ හොඳයි ගැටලුවක් නැහැ. මම දැන් මේ බැටරිස් ටික මම මෙතනින් අයින් කරනවා. මම දැන් කරන්නේ මම මේක වීඩියෝ එකේ නම් ගේන්නේ නැතුව මම හැබැයි ඔයාලට පස්සේ මේකේ විස්තර ටික කියන්නම්. මොකද සෑහෙන වෙලාවක් යනවා මේ බැටරිස් charge වෙන්න. මම මේ බැටරිස් ආයේ full charge කරනවා. හරිද? මගේ තව තිබුණ මම ඔයාලට පෙන්නන්නම්. කලින් මං ගාව තිබුණ බැටරි ටෙස්ටර් එක මම මේකෙන් තමයි ටෙස්ට් කරේ. මම charge කරන්න discharge කරන්න තියාගත්තේ මේක. මම මේ ටෙස්ටර් එකෙන් මේ ඔක්කොම බැටරිස් ටික ආයේ full charge කරනවා. charge කරලා measurements බලනවා මේකේ. බලමු කොහොමද කියලා මම මේක වෙනම charge කරනවා මේක වෙනම charge කරලා බලනවා ඒකේ value එක කොහොමද තියෙන්නේ කියලා. හරි. ඉතින් අපි ඉස්සරහට මේ battery packs repair කරනකොට මේක අපිට උවමනා වෙයි අපි ඉස්සරහට ඒක බලමු. මම මේකේ වීඩියෝස් ගේන්නම්. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් නවතිනවා. ඔයාලා කවුරුහරි ගන්න හිතාන ඉන්නවා නම් battery packs check කරන්න battery cells check කරන්න. මේක ප්‍රශ්නයක් නැහැ. මේක ගන්න මං හිතන්නේ AliExpress එකෙන් ගෙන්නන්න පුළුවන්ද කියලා බලන්න ඉස්සෙල්ලා ලංකාවට බලලා ප්‍රශ්නයක් නැහැ. මම මේකේ මේ හරියට ටෙස්ට් කරන්න ඕනේ. කියන්නේ මම හරියටම බැටරිස් චෙක් කරනකොට මම මේකේ වීඩියෝස් ටික වෙනම ගේන්නම්. හරි දැන් මේ අපි මුලින්මනේ මේක ටෙස්ට් කරන්න ගත්තේ. හරි. ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක තියෙන්නේ. මේකේ මේ තව එකක් තියෙනවා history records කියලා. මේ තව මට කියන්න අමතක වුණා. අපි මේ චෙක් කරපු බැටරිස් වල history එක. passed failed එකේ තිබ්බ voltage එක resistance එක ඒ ඔක්කොම මේකේ history එකකින් බලා ගන්න පුළුවන්. මේක මං හිතන්නේ USB-C port එකක් තියෙන මේක අපේ මේ කම්පියුටරේට රීඩින්ග්ස් බලන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන voltage resistance calibration කරන්න පුළුවන්. volume setting එක time setting brightness language auto power off ඒ ඔක්කොම මෙතනින් හදා ගන්නත් පුළුවන්. මේක අපිට දාගන්න පුළුවන් මිනිමම් මැක්සිමම් රේන්ජ් එක. සාමාන්‍ය මේ sorting mode කියන එකට දාලා තමයි අපි චෙක් කරන්නේ. මෙන්න මේ parameters ටික අපි මේකට දාලා. ඉතින් ඔන්න ඔහොම තමයි අදට වීඩියෝ එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.